නිව්ස් රිපෙරල් ඇඩ් කරලා ඔයාලට අයිටම් දාගන්න try කරාට ටයිම් එක එක්ස්පයර් වුණ හින්දා ඔයාලට අයිටම් දාගන්න බැරි වෙන්න ඇති. මම අද කියලා දෙන මේ වීඩියෝ කිසිම ට්‍රික් එකක් නැහැ. මේක තෙමු සයිට් එකෙම දැන් අපි නිව්ස් එක ඇඩ් කරලා ක්‍රියේට් එක ගන්න try කරනවානේ. හැබැයි ගොඩක් අය ටයිම් එක එක්ස්පයර් වෙන හින්දා ගන්න බැරි වෙනවා. අන්න ඒ හේතුවෙන්ද තෙමු සයිට් එකෙන් අපිට ප්‍රීතිය ඩොලර්ස් දෙනවා. මම මේ වීඩියෝෙන් කියලා දෙන කොහොමද මේ ප්‍රීතිය ඩොලර් ටික ගන්න කියලා. ඔයා අනිවාර්යෙන් මේක නිව්ස් කෙනෙක් හරි ඇඩ් කරලා තියෙන්න ඕනේ. ඒ අයට පුළුවන් ඩොලර් 3ක් 10ක් අතර ප්‍රමාණයක් කරගන්න. ඒක හැමදේට තමයි තෙමු සයිට් එකෙන් අපිට දෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලා නිව්ස් එක ඇඩ් කරලා නැත්නම් ඒ කියන්නේ ඕල් යූසර් විතරක් ඇඩ් කරලා ක්‍රියේට් එක ගන්න try කරා නම් ඒ අයට 120ක ඩිස්කවුන්ට් හම්බ වෙන කූපන් හම්බ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ account එකටත් credit balance එක ඩොලර් 4ක් හම්බ වෙලා තියෙනවා. මම මේ account එකෙන් ඩොලර් 4ට වැඩියෙන් item buy කරා. මට ඩොලර් 4ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම තෙමු සයිට් එකෙන් item buy කරද්දී රුපියල් 2300ට වැඩියෙන් item buy කරන්න ඕනේ. ඊට අඩුවෙන් item buy කරන්න දෙන්නේ නැහැ. මම දැන් මට අවශ්‍ය item 3ක් ඇඩ් කරගෙන තියෙනවා කාට් එකට. මෙතන වටිනාකම රුපියල් 2404යි. එතකොට දැන් මට ඩොලර් 4ක් ඒ කියන්නේ රුපියල් 1200ක ඩිස්කවුන්ට් එකක් හම්බෙලා තියෙනවානේ. ටෝටල් amount එකෙන් ඩොලර් 4ක් අඩු කරාම මම තව පේ කරන්න ඕන රුපියල් 1206යි. ඔයාලා try කරලා බලන්න. ඔයාලට මට වඩා ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන්න පුළුවන්. සමහර අය ඩොලර් 10ක වගේ ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන්ම try කරන්න. මම මේ වීඩියෝ එකේ ඔයාලට ඇඩ්‍රස් fill කරගන්න විදිහත් කියලා දෙන්නම්. මේ විදිහට තමයි ඇඩ්‍රස් එක ඇඩ් කරගන්න යද්දී තියෙන්නේ. ඔඩින්ම සිලෙක්ට් කරලා තියෙනවා නෝ country එක. ඒ කියන්නේ ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරලා තියෙනවා. province එක, district එක, ඒ වගේම city එක කියන්නේ post office එක තියෙන නගරය. street name and number කියන එකට ඔයාගේ ඇඩ්‍රස් එක සහ ඔයාගේ ගෙදර අංකය ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් ඔයාලට අංකයක් ටයිප් කරන්න තියෙන්නේ. එතන post office number එක තමයි ටයිප් කරන්න ඕනේ. ඒ වගේම first name එක සහ last name එක fill කරා ඔයාගේ number එක බිඳුවත් එක්ක ටයිප් කරන්න. බිඳුව නැතුව ටයිප් කරලා ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මට ඩොලර් 4ක් කූපන් යන හම්බුනේ. දැන් ඔයාලට පේන්නේ නැති මෙතන වටිනාකම රුපියල් 2300ට වැඩි. දැන් මට ටෝටල් එක, ඒ කියන්නේ ටෝටල් එකෙන් ඩොලර් 4ක් අඩු වෙලා තමයි මට ඒ ගන්න පේ කරන්න ඕනේ. මේ විදිහට ඩොලර්ස් ගන්නවා ලොකු දෙයක් කරන්න. තෙමු සයිට් එකෙන් තමයි අපිට ප්‍රී විදිහට මේක ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම තෙමු සයිට් එකෙන් ප්‍රී එකෙන් ගන්න නිව්ස් ඇඩ් කරන්න තිබ්බ එක තිබ්බනේ. එතනදී ඔයා අනිවාර්යයෙන්ම එක නිව්ස් කෙනෙක් හරි ඇඩ් කරලා දෙන්න ඕනේ. කොහොමද ඩොලර්ස් ගන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔය ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔය තෙමු සයිට් එකේ නිව්ස් ඇඩ් කරපු account එක log in. ඔය අනිවාර්යයෙන්ම එක නිව්ස් කෙනෙක් හරි ඇඩ් කරලා තියෙන්න ඕනේ. ගොඩක් අයට ටයිම් එක එක්ස්පයර් වෙන හින්දා නිව්ස් ඇඩ් කරත් ඔයාලට item ගන්න බැරි වුණානේ. ක්‍රියේටර් මුලදී අපිට එකන්න ප්‍රී දුන්නේ. හැබැයි දැන් මේ වෙද්දී item 4ක් ප්‍රී ගන්න පුළුවන්. ඔයාලට දැන් ගොඩක් අයට නිව්ස් ඇඩ් කරා ටයිම් එක එක්ස්පයර් වෙන හින්දා item ගන්න බැරි වුණා. හැබැයි ඔයාලට අනිවාර්යයෙන් මේ විදියට ඩොලර්ස් අරගන්න පුළුවන්. තෙමු app එක open වුණාම ඔයා යන්න ඕනේ U කියන එකට. U කියන එකට ගියාම ඔයාට උඩින් බලා ගන්න පුළුවන් setting ලකුණ වම් පැත්තේ තියෙනවා. headset එකක් වගේ තියෙන icon එක. මේ ක්ලික් කරගන්න. දැන් ඔයාගෙත් මේගේ page එක open නේ. ඔය මෙතනදී පල්ලෙහාටම යන්න. contact us කියලා තියෙන්නේ. මේ ක්ලික් කරගන්න. දැන් අපි මෙතන කරන්න යන්නේ custom care එකත් එක්ක chat කරන්න. දැන් අපිට මේගේ page එක බලා ගන්න පුළුවන්. ඔය මෙතනදී git කියලා type කරලා ඒක send කරන්න. තෙමු site එකෙන් auto message එක දැන් අපිට එනවා. ඔය මෙතනදී game is too different කියන එක ක්ලික් කරගන්න. අපි user අයව සහ old user add කරලා item ගන්න try කරානේ. එතෙන්දී අපි new user කී දෙනෙක් add කරාද? ඒ වගේම old user කී දෙනෙක් add කරාද? මේ details ටික බලා ගන්න පුළුවන්. එයාලා කියලා තියෙනවා මට ඩොලර් 4ක් එයාලා ගන්න දෙනවා කියලා. ඒ වගේ message එකක් ආව ගමන් මම මෙතනදී yes please කියන එක තමයි ක්ලික් කරගන්න ඕනේ. ඔයාටත් මෙතනදී ඩොලර් 3ක් ඩොලර් 10ක් අතර ගණන් free දෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාට ඩොලර්ස් ගණන් දෙනවා කිව්වොත් yes please කියන එක ක්ලික් කරගන්න. පේන්නේ නැති මට හම්බුණු ඩොලර් 4 මගේ credit balance එකට එකතු වෙලා තියෙනවා. දැන් මම මුලදී වීඩියෝ එක පටන් ගත්තී මොකට පේන item එකක් buy කරලා. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයත් user wait කරලා time එක expire වුණ හින්දා item දාගන්න බැරි වෙන්නේ නැති. හැබැයි ඔයාලට මේ විදියට ඩොලර්ස් අරගන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා. ඔයාලට තෙමු සයිට් එකෙන් රුපියල් 2300 රෙඩියෙන් item buy කරගන්න ඕනේ. ඒ item ටික ලංකාවේ address එකට ගන්න. ඩොලර් 60ට වැඩි credit balance එකක් ඔයාලට එකතු වුණොත් ඔයාලට කිසිම ගැටලුවක් නැත. ඒ කියන්නේ ඔයාගේ visa card add කරන්න නැතුව ඔයා කැමති item එකක් buy කරගන්න පුළුවන්. හැබැයි ඔයා තෝරගන්න item වල වටිනාකම රුපියල් 2300 වැඩි වෙනවා අනිවාර්යෙන්ම. ඔයාට දැන් මට වගේ ඩොලර් 4ක අය කූපන් එකක් හම්බුණා. මදි ගාන වගේ visa card එකෙන් debit card එකෙන් pay කරලා ඒ item එක ගන්න පුළුවන්. item එකක් වෙන්න ඕනේ. මම දැන් item buy කරගත්තෙත් item 3ක් නේ. ඒ විදියට balance එක රුපියල් 2300 රෙඩියෙන් item buy කරගන්න ඕනේ. ඔයාලා try කරලා බලන්න.